ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව ඇති නේද? ඉතින් අපිත් හොඳින් ඉන්නවා. ඉතින් අද මම පුංචි අද කෑමක් හදන්න නෙමේ යන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා ඉතින් මෙන්න මේ මම කිරි එකක් අරගෙන ආව කඩෙන්. ඉතින් අපේ චූටි දූට මේක ඉක්මනට කන්න ඕනලු. ඉතින් ඒ නිසා ඒ අයිට ඉතින් ඒකෙන් ටිකක් දීලා ඉන්න එපාය. ඒ නිසා ඔන්න ඉතින් මම අපේ අම්මා නම් ඉතින් ඉස්සෙල්ලාම ටිකක් බත් එක්ක මේකෙන් කෑවා. ඉතින් චූටි දූට දැන් මම මේ දෙන්න යන්නේ. යාට ඉස්සෙල්ලාම පෝප් එකට අර වේලිච්ච මිදි ටිකක් දෑවා. ඊට පස්සේ මම කිරි ටිකක් මේකට උඩින් දෑවේ. ඉතින් මේ තියෙන්නේ ආපහු මං එයාට වේලිච්ච මිදි ටිකක් මේ විදියට දෑවා. අර මුද්දරස් පලං කියන්නේ අන්න ඒව තමයි මන් දෑවේ. මේ බලන්න එයා කන්නේ මෙන්න මේ විදියට. ඉතින් ඊට පස්සේ සීනි ටිකකුත් මං උඩින් දාලා දුන්නා. ඉතින් මේ විදියට මම එයාට සීනි ටිකකුත් කිරියකට දාලා කිරි කන්න දුන්නේ. ඉතින් අපේ ගෙදර මේ කිරි ගෙනාවට ඉතින් ෆ්‍රිජ් එකක් එහෙමනම් නැහැ. ඒ නිසා ඉතින් මේවා ගොඩක් වෙලා තියාගන්නත් බෑ. ඉතින් ඒ නිසා මමත් මේ ගමම්ම කිරි ටිකක් කන්න තමයි මේ යන්නේ. ඉතින් මම කිරි කනකොට සීනි දාන්නේ නැහැ. මේ කඩේ තියෙන කිරි එක ගොඩාක්ම රසයි කියන්නේ යෝගට් එක වගේ. ඉතින් ලා රසට පැණි රසකුත් එනවා. ඉතින් ඒ නිසා මමත් ඉතින් ඔන්න කිරි ටිකක් දාගෙන ඒකට උඩින් වේලිච්ච මිදි ටිකක් එහෙම දාගෙන මම නම් ඉතින් මෙන්න මේ වගේ චොක්ලට් එකක් තමයි දාගන්න යන්නේ. ඉතින් මේ චොක්ලට් එක ගොඩාක්ම පැණි රසයි. මේක අර ගොඩාක් ඇතුලේ සුදු පාටට වගේ තියෙනවා. ඒක ගොඩක්ම රසයි. ඒ නිසා මම මේක තමයි පොඩි කරලා මේ විදියට කිරි එකට දාගත්තේ. ඉතින් දැන් ඊට පස්සේ මම මේක හොඳට කවලම් කරගන්න තමයි යන්නේ. ඉතින් මම මේ විදියට චොක්ලට් එක ටිකක් දිය වෙනකන් කිරි එක චුට්ටක් කවලම් කරගත්තා. ඉතින් ඊට පස්සේ මං ආපහු මේ විදියට වේලිච්ච මිදි ටිකක් එහෙම එකතු කරගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉතින් මම සීනි දාන්නේ නැහැ. ඒ වුණාට ඉතින් දැන් චුට්ටක් පැණි රස නම් තියෙනවා මේකේ. මේ විදියට තමයි ඉතින් මම කිරි කන්නේ. ඉතින් ඔයාලත් පොඩ්ඩක් පොඩි වෙනසකටත් එක්ක මේ විදියට කාලා බලන්න. මේක අර කිරි පැණි කනවට වැඩිය කිරි සීනි කනවට වැඩිය පොඩි වෙනසක් තියෙනවා. ඉතින් රසයේ ඉතින් මේ විදියට දවසක කාලා බලන්නකෝ. ඉතින් ඇත්තටම මම අද කිරි කන එක පෙන්වන්න නම් නෙවෙයි වීඩියෝ කරේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ වෙනිවැල්ල කියන පලා එක. ඉතින් මේක ගොඩාක් දුරට හැමතැනම නැහැ. දුර්ලභ දෙයක්. ඉතින් මේක ගොඩාක් ඖෂධ ගුණයෙන් යුක්තයි. ඉතින්
මටත් මේ හම්බ වෙච්ච ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේක මට දෙනකොටත් මේ විදිහටම වේලිලා වගේ තමයි තිබුණේ. ඉතින් අලුත් පිට නම් මේක මට මැල්ලුම් හදන්න තිබුණා. නැත්තම් පරිප්පු වලට දාලා උයා ගන්න තිබුණා. මේ වගේ හරිම රස පලා එකක් තමයි. මොකද මම මීට කලින් මේක හදලා තියෙනවා. ඉතින් මේක හරිම රසයි. රස වගේම ගුණයි. ඉතින් සම්බෝල හදලත් කන්න පුළුවන්. ඉතින් මං අද මේක ඉඳ ගන්න තමයි මේ යන්නේ. මං ඉතින් හැමදේම මට භාජනවල තමයි මං ඉඳ ගන්නේ. ඖෂධ වර්ග, ඉතින් පලා වර්ග මේවා ඉතින් මං හැමදේම මේ විදියට මොනවාම හරි භාජනයකට ඉඳ ගන්නවා ගෙදර තියෙන. ඉතින් අදත් මේකත් මම ඉතින් අද ඉඳ ගන්න තමයි යන්නේ. මොකද මේක සතියක් වගේ යනකොට මේ පලා එක වෙනිවැල්ල කියන පලා එක ඉක්මනටම හැදෙනවා. හැබැයි මේකට වැස්ස ඕනේ. අවුව ගොඩාක් වැඩි දවස්වලට, ඒ කියන්නේ වහින්නේ නැති වගේ දවස්වලට මේක ඉක්මනටම මැරෙන්න බලනවා. ඉතින් වතුර දාලා එහෙම හදා ගන්න ඕනේ. ඉතින් වර්ෂාව තියෙන දවස්වලට මේක හොඳට හදා ගන්න පුළුවන්. ඉතින් සතියක් වගේ යනකොට හොඳට මේ දඬු මෝරලා දලු දාලා එහෙම ඉක්මනටම හැදෙන දෙයක් තමයි. ඉතින් මේක හරියටම මුගුණු වෙන්න ගහක් වගේ, අර වල් මුගුණු වෙන්න, එතකොට අලිග්‍රේට කියන අර විශේෂ සහිත ওই ගස් වර්ග වගේ සමහර ඒ අය සමහර විට ඒවට රැවටෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වුණාට මේක ගොඩාක්ම වටිනා කියන ගහක්. පලා මැල්ලුම් එතකොට පරිප්පු වලට දාලා හදන්න පුළුවන්. ඇඹුලක් විදියට හදා ගන්නව නම් ගොඩාක්ම රසයි මේක. ඉතින් මම මෙතන මේ කජු පැල වගේක් ඉඳලා තියෙනවා. ඉතින් ඒක තමයි මම බැලුවේ. ඒක නම් තාම චූටියට හැදිලා තියෙන්නේ. ගොඩක්ම හැදිලා නැහැ. ඉතින් මට ඉඩකඩ තියෙන විදිහට තමයි මම මේව ඉඳ ගන්නෙ. ඉතින් අපේ අම්මත් ඇවිල්ලා ඉතින් බලන්නේ මම මොකද කරන්නේ කියලා. අපි චූටි දූ තමයි අද මේ වීඩියෝ කරන්නේ. මොකද එහාට මෙහාට පැද්දෙනවා වීඩියෝ එක. ඉතින් ගෙවත්තේ වගා කරගන්න, ගෙවතු වගාවක් විදියට මේක හරිම වටින ගහක් තමයි. මට අද ඒක තමයි ඔයාලට පෙන්වන්න ඕන උනේ. ඉතින් සමහර අය මේක දන්නෙත් නැහැ මොනවද කියලා. ඒ නිසා ඉතින් ඔයාලා තියෙනව නම් මෙන්න මේ වෙනිවැල්ල කියන පලා වර්ගේ හදලා මං කියපු විදිහට කන්න පුළුවන්. ඉතින් අදත් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි යන්නේ. ඉතින් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ලයික් එකක් එහෙම දාන්න.